මාර්තු 21 වෙනිදා පවත්වන්න නියමිත BTS සංගීත කණ්ඩායමේ ප්‍රසංගය වෙනුවෙන් ප්‍රසංග භූමිය අවට පිහිටි ගොඩනැගිලි 31ක් සඳහා පෙර නොවූ ආරක්ෂක පියවරක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. ගුවාවාමුන් චතුරස්‍රයට 2,60,000ක පමණ ජනකායක් එක්රැස් වනු ඇතැයි අපේක්ෂා කරන අතර පොලිසිය සහ සෝල් නගර බලධාරීන් අවට ගොඩනැගිලිවල ආරක්ෂක අංශ සමග එක්ව මේ දැඩි ආරක්ෂක ක්‍රියාපටිපාටි සකස් කරමින් ඉන්නවා. ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ රසිකයින් ප්‍රසංගයේ නැරඹීම සඳහා ගොඩනැගිලිවල ඉහළ මාලවලට සහ වහලවල් මතට රහස්‍යගතව ඇතුළුවීම වැළැක්වීම සඳහා එම ප්‍රවේශයන් අවහිර කරන ලෙස බලධාරීන් විසින් උපදෙස් දී තිබෙනවා. මෙලෙස වහලවල් සහ ඉහළ මහල් නැරඹුම් ස්ථාන ලෙස භාවිත කිරීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ සඳහා රථවාහන පාලනයද කල්තියාම ආරම්භ කරනවා. මාර්තු 20 වෙනිදා රාත්‍රී 9 සිට මාර්තු 22 වෙනිදා පෙරවරු 6 දක්වා පැය 33ක කාලයක් සඳහා ගුවාවාමුන් සහ සෝල් නගරශාලාව අතර මාර්ගයේ සියලුම වාහන ධාවනය තහනම් කරන බව සෝල් නගර සභාව සහ පොලිසිය නිවේදනය කර තිබෙනවා. දැවන්ත ජනකායක් ප්‍රසංග භූමිය අවට රැස්වන බැවින් ජංගම දුරකථන ජාල තදබදය අවම කිරීම සඳහා දකුණු කොරියාවේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම් 3 විසින් ගුවාවාමුන් අවට ජංගම දුරකථන සංඥා කොළොණු කිහිපයක් ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා. තවද හදිසි තත්ත්වයන්ට වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන්ගේ සේවාවන්හි ගුණාත්මක භාවය තත්ත්වකාලීනව නිරීක්ෂණය කරන බවද එම සමාගම් අවධාරණය කර තිබෙනවා. මේ අතර ජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 6,500ක් සහ ආලෝක කරන ට්‍රක් රථ විශේෂ නිරීක්ෂණ රථ ඇතුළු උපකරණ 5,400ක් පමණ යොදවන බව සෝල් අගනගර පොලිස් ඒජන්සිය තහවුරු කළා. ප්‍රේක්ෂකයන් පරීක්ෂා කිරීම සඳහා ලෝහ අනාවරක සහිත දොරටු 31ක් ස්ථාපිත කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ජනගහනය ආරක්ෂිත මට්ටම ඉක්මවා ගියොත් තවත් පිරිස් ඇතුළුවීම වැළැක්වීම සඳහා එම දොරටු වසා දැමීමටත් නියමිතයි. ඉරාන අර්බුදය ඇතුළු ගෝලීය වශයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදුවිය හැකි ත්‍රස්තවාදී තර්ජන සඳහාද පොලිසිය සූදානමින් ඉන්නවා. ප්‍රසංගය පැවැත්වෙන දිනේ බෝම්බ තර්ජන වෙඩිදෑ මගින් ප්‍රසංගයට දැඩි බාධා එල්ල විය හැකි බැවින් එවැනි වාර්තා විශ්ලේෂණය කර කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ විශ්ලේෂණ කණ්ඩායමක් පිහිටුවන්නත් සැලසුම් කර තිබෙනවා. අසත්‍ය බෝම්බ තර්ජන වැඩිදෑ සිදු කරමින් මහජනතාව බියගන්වන ඕනෑම අයෙකු ලුහු බැඳ ගොස් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිව සිවිල් වන්දි නඩු පවරන බවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. Mobile base stations in and around Kwamun to ease cellular traffic overflow and stress they will monitor their service quality in real time so they can respond immediately to unexpected developments.